හලෝ මගේ ආදරණීය යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? අද දවස වලට සුබ දවසක් කියලා මම හිතනවා. එහෙම නැත්නම් අද දවස වලට සුබ දවසක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕන අද උදේ පාන්දරේම මම යනවා ගාලේ බූස්සට මුට්ටි කේක් අරන් එන්න. ඉතින් මම මේ මුට්ටි කේක් අරගෙන යන්නේ ගාලේ බූස්සට. ඉතින් මේ ගාල්ල කොළඹ ප්‍රධාන පාරේ තියෙන ලස්සන මාරම ලස්සන මුහුදු වෙරළ. ඉතින් වැටකෙය ගස් පොල් ගස් වලට මොවා වෙලා ලස්සනට මුහුද පාරේ යන අයට පේනවා. ඉතින් මමත් ඔයාලටත් දකින්නත් එක්ක ලස්සන පොඩි වීඩියෝ ෂොට් එකක් අරගෙන ආවා. ඉතින් පොඩක් නවත්තිලා ඉඳලා චුට්ටි වීඩියෝ ෂොට් එකකුත් ගත්තා ඔයාලට දකින්න. ඉතින් අද ක්ලයිමේට් එකට අනුව චුට්ටක් වෙසි බර නිසා ද කොහෙද මුහුද සැරයි. ඉතින් ලස්සන මුහුදත් බලලා මුහුදත් ඔයාලටත් පෙන්නන ගමන් මම යන්නේ අද බූස්සටවමට. ඉතින් බූස්සටවම කියන්නේ ඔයාලා දන්නවද බූස්සේ ආමි කැම්ප් එක. ඉතින් බූස්සේ කැම්ප් හන්දියට තමයි මම යන්නේ. ඉතින් අපි යමු එහෙනම් ඊළඟට බූස්ස කැම්ප් එක ළඟට. ඔව් මේ තියෙන ඉතින් බූස්ස හන්දිය බූස්ස කැම්ප් එක ළඟ. ඉතින් මම මෙතන වෙලා බලන් ඉන්නවා ඒ අක්කා දෙව්ලයිස් කේක් හබ් එකේ අක්කා මට මගේ කේක් ටික අරන් එනකම්. ඉතින් අක්කා චුට්ටක් පරක්කු නිසා මම ගියා එතනම තියෙන ලස්සන මුහුදු වෙරළ ළඟට. ඉතින් එතනට වෙලා මම ලස්සන මුහුද දිහා ගොඩක් වෙලා බලන් හිටියා. එහෙනම් ඔයාලත් පොඩ්ඩක් මුහුද දිහා බලලා යන මේ මයින්ඩ් රිලැක්ස් සෝන් එකක් අහලා ඔයාලගේ මනස ලස්සන කරගන්න. ඉතින් ආදරණීය යාළුවනේ ඔයාලා හැමෝටම ඔයාලා හිතන පතන ඔයාලගේ ජීවිතේ ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ලස්සන සින්දුවත් එක්ක මේ ලස්සන මොහොත බැලුවා නම් ඔයාලගේ මනස ලස්සනට නිදහස් වෙන්න ඇති. ඉතින් මේ මම බලන් ඉන්නේ දැන් මගේ කේක් ටික අරන් එන අක්කා මං ළඟට එනකම්. ඉතින් දෙව්ලීස් කේක් හබ් එකේ අක්කා තමයි ඒ අය නම බලන්න. එයා බස් එකේ බැලලා ආවා. ඉතින් මම දැන් කේක් එකත් අරගෙන මේ ගෙදර යන ගමන්. ඉතින් මේ යන ගමන් අපට හම් වෙන ලස්සනම පැරණිතම පන්සලක් කිව්වොත් හරි මේ තමයි ගාල්ලේ කුමාරකන්ද පන්සල. ඉතින් ගොඩක් පරණ හරිම ලස්සන පිළිම තියෙන පැරණි පිළිම තියෙන පන්සලක් තමයි මේක. ඉතින් මම මේ දැන් කේක් ටිකත් අරගෙන අපේ අයියලාගේ ගෙදරට යන ගමන්. ඉතින් අපි අයියලටත් එකක් දීලා එකක් ගෙදරත් ගෙනියලා කන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ ගෙනාවු රස මුට්ටි කේක් එක මේ විදිහට අන්පැක් කරලා රස බලන්න තමයි අපි දැන් සෝදානම් වන්නේ. ඉතින් මේ චොකලට් පිරුණු ලස්සන මුට්ටි කේක් එක අන්පැක් කරලා අපි දැන් රස බලන්නයි හදන්නේ. ඉතින් මේ විදියට රස බලන ගම ඉතින් මෙතන පිටිපස්සට වෙලා ඉන්නවා මගේ අයියයි මගේ අක්කයි. ඉතින් ඒ දෙන්නටත් ඉතින් කට දෙනවා. කට තමයි ඉතින් මම භාගයක් කාලා ඒ දෙන්නට භාගයක් දුන්නා. ඉතින් තනියම කන්න එක හොඳ නෑ නේද? ඉතින් මේ රස මුට්ටි කේක් එක මේ විදියට රස බලන ගම බෙදාගෙන අපි කෑවා. ඉතින් මම දෙකක් ගෙනාවා. දෙකක් ගෙනල්ලා මම එකක් ගෙදර අරන් ගියා. එකක් අයියලත් එක්ක කාලා අරන්. එකක් අයියලත් එක්ක කෑවා. අනිත් එක මම ගෙදර අරන් ගියා අම්මලත් එක්ක කන්න. හරිද? අපි එහෙම අන්පැක් කරලා ගත්ත මගේ මුට්ටි කේක් දෙක
දැන් අපි රස බලන්නයි යන්නේ ඔයාලත් එක්ක. ඉතින් ඇත්තටම කිව්වොත් උණු මුණුවේ මාර්ම රසයි චොකලට් රස කේක් රස කියලා වැඩක් නැහැ. ඇත්තටම මාරම රසයි. ඉතින් ඔයාලා ඔයාලගේ ළඟපාත තියෙන කේක් හදන ස්මෝල් බිස්නස් අක්ක කෙනකින් හරි නංග කෙනකින් හරි අරගෙන කාලා ඔයාලා සතුටු වෙන්න එයත් සතුටු කරන්න. Thank you for watching my video.